අයිබෝන් කියන ඔයාලා හැම කෙනෙක්ටම ඒ වගේම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා අදත් අපේ YouTube නාලිකාවට. අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් ආරාධනා කරනවා ඔයාලා හැම කෙනෙක්ටම අපේ වම්හුම් YouTube නාලිකාව subscribe කරන්න කියලා. දවසින් දවස බොලිවුඩ් වල සිද්ධ වෙන අලුත්ම තොරතුරු hot news ඒ සැනින් අපි ඔයාලගේ ගෙදරට අරගෙන එනවා. ඉතින් අපි බලමු අද මොනවද අපේ පෙළගැස්ම කියලා. අපි මුලින්ම ඔයාලත් එක්ක බෙදා ගන්න කැමති ඩූම් චිත්‍රපට මාලාව පිළිබඳව. ඔයාලා දන්නවා ඩූම් චිත්‍රපට මාලාව බොලිවුඩයේ ඇතුලේ වගේම ලෝ පුරා රටවල් රැසක අතිශය සාර්ථක විදියට තිරගත වුණා. ඒ වගේම මේ පිළිබඳව අදටත් ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරෙන් කතා කරනවා. රිතික් රෝෂන්, ජෝන් ඒබ්‍රහම්, ඊෂා ඩියෝල්, අයිශ්වර්යා රායි, බිපාෂා බාසු, අභිෂේක් බච්චන් වගේ අය ඩූම් චිත්‍රපට මාලාව නිසා අතිශය ජනප්‍රිය චරිත බවට පත් වුණා. ඔයාලට මතක ඇති ඩූම් 3 චිත්‍රපටයේ අමීර් ඛාන් එක කත්රිනා කායිෆ් මතක හිටින රංගනයක් ඉදිරිපත් කළා. ඉතින් යාෂ්රාජ් චිත්‍රපට සමාගමේ චිත්‍රපට නිර්මාණයක් වන ඩූම් චිත්‍රපට මාලාවේ 4 වෙනි කොටස නිර්මාණය කරන්න මේ දවස්වල යාෂ්රාජ් චිත්‍රපට සමාගම කටයුතු කරනවා කියලා අපිට ආරංචි වුණා. කොහොම නමුත් මේ පිළිබඳව කතා කොයිතරම් බොලිවුඩ් වල තිබුණත් යාෂ්රාජ් චිත්‍රපට සමාගම මේක කන්ෆර්ම් කරලා නැහැ. ඔවුන් ඩූම් 4 චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා රන්බීර් කපූර්ව යෝජනා කරලා තිබ්බා. නමුත් රන්බීර් කපූර් මේ පිළිබඳව කිසිම දෙයක් මාධ්‍යයේ සඳහන් කරලා තිබ්බේ නැහැ. ඩූම් 3 චිත්‍රපටය නිර්මාණය කරලා මේ වෙනකොට වසර 13ක් ගත වෙලා ඉවරයි. නමුත් යාෂ්රාජ් චිත්‍රපට සමාගම මෙහි ඊළඟ කොටසක් ගැන හිතලා තිබුණේ නැහැ. නමුත් බොහෝ දෙනා ප්‍රකාශ කරනවා ඔවුන් පහුගිය දවස්වල නිර්මාණය කරපු ක්‍රියාදාම චිත්‍රපට එක පිට අසාර්ථක වෙනකොට මේ වගේ සාර්ථක වෙච්ච ඩූම් චිත්‍රපට මාලාවේ ඊළඟ කොටස, ඒ කියන්නේ 4 වෙනි කොටස නිර්මාණය කළොත් ඔවුන්ට සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා ඔවුන් විශ්වාස කරනවා. හැබැයි තවමත් ඩූම් 4 චිත්‍රපටය සඳහා තිර පිටපතක් සකස් වෙලා නැහැ. නමුත් මේ චිත්‍රපටයට තිර පිටපත් 9ක් සකස් කරලා තිබ්බා. නමුත් මේ එකක් පිළිබඳවවත් යාෂ්රාජ් චිත්‍රපට සමාගම සතුටු වෙලා නැහැ. ඒක නිසා තමයි මේ චිත්‍රපටයේ ඊළඟ කොටස ගැන ඔවුන් තවමත් තීරණය කරලා නැත්තේ. කොහොම නමුත් මේ වසරේදී ඔවුන් තීරණය කරයි ඩූම් 4 චිත්‍රපටය නිර්මාණය කරනවද නැද්ද කියන එක. බොහෝ දුරට මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයෙන් රන්බීර් කපූර්ව අපිට දැක බලා ගන්න හැකියාවක් ලැබේ. ඒ වගේම අභිෂේක් බච්චන් අනිවාර්යෙන්ම මේ චිත්‍රපටයේ පොලිස් කාරයෙකුගේ චරිතයෙන් අපිට දැක ගන්න හැකියාව ලැබේ. ඉතින් අපි බලමු ඩූම් චිත්‍රපට මාලාවට ආදරය කරන ප්‍රේක්ෂකයින්ට සතුටුදායක පුවතක් අහන්න ලැබෙයිද කියලා. ඔයාලා දන්නවා මේ දවස්වල කරන් ජොහර්ගේ ධර්මා ප්‍රොඩක්ෂන් ආයතනය එක පිට එක අසාර්ථක චිත්‍රපට නිර්මාණය කරා නිසා ඔයාලා දන්නවා මේ දවස්වල කරන් ජෝහර්ගේ ධර්මා ප්‍රොඩක්ෂන් ආයතනය අසාර්ථක චිත්‍රපට නිර්මාණය කිරීම නිසා බංකොලොත් වෙලා ඉන්නවා කියලා. ඉතින් ඔන්න කරන් ජෝහර් තීරණය කරලා තියෙනවා හොරර් චිත්‍රපට පැත්තට යොමු වෙන්න. ඉතින් ඔහු තමන්ගේ පළවෙනි හොරර් චිත්‍රපටයේ විදිහට චිත්‍රපටයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා ඔහු ආදිත්‍ය රෝයි කපූර්ව යොදා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. ඔහු මේ වෙනකොට ආදිත්‍යත් එක්ක මේ ගැන කතා කරලා තියෙනවා. නමුත් ආදිත්‍ය කිසිම වෙලාවක මේ චිත්‍රපටයට එකඟතාවය පළ කරලා නැහැ. කොහොම නමුත් මේ වසරේදී එළඹෙන මැයි වලදී මේ චිත්‍රපටය රූගත කිරීම ආරම්භ කරන්න කරන් ජෝහර් තීරණය කළා. සත්‍ය කතාවක් පදනම් කරගනිමින් නිර්මාණය කරන මේ හොරර් චිත්‍රපටය හොරර් ශානරයේ වෙනස්ම විදිහේ නිර්මාණයක් වෙයි කියලා බොහෝ දෙනා බලාගෙන ඉන්නවා. ඒ වගේම තවමත් මේ චිත්‍රපටයේ ටයිටල් එකක් දාලා නැහැ. ඒක නිසා අපිට කියන්න බෑ මේ චිත්‍රපටයේ නම මොකක්ද කියලා. කොහොම නමුත් මේ චිත්‍රපටයේ තිර රචනය තවමත් සකස් කරමින් තමයි ඉන්නේ, අවසන් කරලා නැහැ. ඒක නිසා බොහෝ දෙනා ප්‍රකාශ කරනවා මැයි මාසයේදී මෙහි රූගත කිරීම ආරම්භ කරන්න බැරි වෙයි කියලා. ඔයාලා දන්නවා ආදිත්‍ය රෝයි කපූර් මීට කලිනුත් කරන් ජොහර් එක වැඩ කරලා තියෙනවා. ඉතින් මේ කම්බිනේෂන් එකත් ගොඩක් වෙනස් විදිහේ සම්බන්ධතාවයක් වෙයි. ඒ වගේම මේ හොරර් චිත්‍රපටයෙන් වෙනස්ම දෙයක් බොලිවුඩ් වලට දෙන්න කරන් බලාගෙන ඉන්නවා. ඉතින් අපි බලමු මේ චිත්‍රපටය කොයිතරම් දුරට සාර්ථක වෙයිද කියලා. බොලිවුඩ් වල කොමඩි ෆිල්ම්ස් වලට ආස කරන ඔයාලට ගෝල්මාල් චිත්‍රපට මාලාව අමතක කරන්න බැරුව ඇති. ඉතින් ගෝල්මාල් චිත්‍රපට මාලාවත් එක්ක රැඳිච්ච නම් කිහිපයක්ම තියෙනවා. ඔයාලා දන්නවා අජේ දේව්ගන්, කරීනා කපූර්, ඒ වගේම පරිණීති චොප්රා, තුෂාර් කපූර්, අර්ෂාද් වාසී, කුනාල් කේමු, ශර්මන් ජෝෂි වගේ අය ප්‍රේක්ෂකයින් අතර අතිශය ජනප්‍රිය වුණා මේ ගෝල්මාල් චිත්‍රපට මාලාව නිසා. ගෝල්මාල් චිත්‍රපට මාලාවේ පළවෙනි කොටස අතිශය සාර්ථක වුණා. ඉතින් මේ නිසාම එහි අධ්‍යක්ෂකවරයා වන රෝහිත් ශෙට්ටි තීරණය කරනවා එහි දෙවනි කොටස නිර්මාණය කරන්න. දෙවනි කොටස ඊට වඩා ආදායම් උපයන්න සමත් වුණා. ඒ වගේ තමයි තුන්වෙනි කොටස සහ හතරවෙනි කොටස නිර්මාණය කරේ.
ඉතින් ඔන්න රෝහිත් ආයමත් ආසාාවක් ඇතිවෙලා තියෙනවා තමන් මේ ෆ්‍රැන්චයිස එක ඊළඟ කොටස නිර්මාණය කරන්න. ඒක නිසා මෙවර වෙනස්ම විදිහේ කතාවක් පාදක කරගනිමින් වෙනස්ම චිත්‍රපටයක් මූලාශ්‍ර කරගනිමින් මේ චිත්‍රපටය නිර්මාණය කරන්න ඔවුන් කටයුතු කරනවා. ඉතින් අජේ දේව්ගන් මෙවරත් මේ චිත්‍රපටයේ රෝහිත් ෂෙට්ටි එක්ක එකතු වෙලා ඉන්නවා ප්‍රධාන චරිතයේ. කොහොම නමුත් මේ චිත්‍රපටයේ වෙනසක් ඇති කරන්න රෝහිත් ෂෙට්ටි තීරණය කරලා තියෙනවා අක්ෂේ කුමාරවත් ප්‍රධාන චරිතයකින් චිත්‍රපටයට එකතු කරගන්න. ඉතින් අපි බලමු අක්ෂේ කුමාර්ගේ සහ අජේ දේව්ගන්ගේ කම්බිනේෂන් එක කොයි තරම් සාර්ථක වේද කියලා. එක තැනකදී රෝහිත් ෂෙට්ටි ප්‍රකාශ කරලා තිබ්බා හරියට මේ දෙන චිත්‍රපටය ඇතුලේ ටොම් ඇන්ඩ් ජෙරි විදියට නිතර සටන් කරගන්න දෙදෙනෙක්ගේ චරිතයක් තමයි රඟපාන්නේ කියලා. කොහොමත් මේක හොරර් කොමඩි චිත්‍රපටයක් නිසා ප්‍රේක්ෂකයින් හිනහා වෙවි මේ චිත්‍රපටය නරඹන්න හැකියාව ලැබේ. ඉතින් අපි බලමු කවදද මේ චිත්‍රපටය රූගත කරලා ඉවර වෙලා වැඩ අවසන් වෙලා ප්‍රේක්ෂකයින්ට බලාගන්න හැකියාවක් ලැබෙන්නේ කියලා. ඉතින් අනිවාර්යෙන්ම අපි මේ චිත්‍රපටය පිළිබඳව ඉදිරියටත් ඔයාලත් එක්ක තොරතුරු බෙදා ගන්න ලෑස්තියි. නාගින් චිත්‍රපට මාලාව ගැන කතා කරනකොට ඔයාලට බොලිවුඩ් වල මේ චරිතය නිරූපණය කරපු ශ්‍රීදේවිව අමතක කරන්න විදිහක් නැහැ. මොකද ශ්‍රීදේවි අයිකොනික් කැරක්ටර් එකක් විදිහට නාගින් ප්‍රතිනිර්මාණය කරා. ඔන්න මේ දවස්වල බොලිවුඩ් සිනමාවෙන් පිට බොලිවුඩ් ටෙලිවිෂනය ඇතුලේ අපිට නාගීන් අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යයක් විදිහට දැක ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ ටෙලිනාට්‍ය කොයිතරම් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වෙලා තියෙනවද කියනවා නම් බලාජි ටෙලිෆිල්ම්ස් ආයතනයේ එක්තා කපූර් මේ ටෙලි නිර්මාණයේ කොටස් 7ක් මේ වෙනකොට නිර්මාණය කරලා තියෙනවා. 7 වෙනි කතාංගය මේ දවස්වල කලර්ස් ටීවී නාලිකාවේ අතිශය සාර්ථක විදිහට විකාශනය වෙනවා. ඒ වගේම හයි රේටින්ග්ස් යටතේ මේක ප්‍රේක්ෂකය අතර ජනප්‍රිය වෙලා තියෙනවා කියලාත් අපිට කියන්න පුළුවන්. ඉතින් ඔන්න එක්තා කපූර් සූදානම් වෙනවා නාගීන් කතාමාලාව ටෙලිවිෂනයෙන් චිත්‍රපටයක් බවට පත් කරන්න. ඉතින් මේ නාගීන් ටෙලිවිෂනයෙන් සිනමාවට එනකොට කොයිතරම් වෙනසක් වෙයිද කියලා ඔයාලට හිතාගන්න පුළුවන්ද? බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා එක්තා කපූර් නාගීන් චරිතය රඟපාන්න මෞනි රෝයිව යොදාගනී කියලා. මොකද මෞනි රෝයි තමා නාගීන් ටෙලිකතා මාලාවේ 1 සහ 2 ප්‍රධාන නිලිය විදිහට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණේ. ඉතින් ඒ ජනප්‍රියත්වය නිසා තමයි මෞනි රෝයි සිනමාවටත් සම්බන්ධ වුණේ. කොහොම නමුත් එක්තා කපූර් කියලා තියෙනවා ඇයගේ නාගීන් චරිතය නම් මුල්ම තෝරා ගැනීමුනේ ප්‍රියංකා චොප්රා කියලා. නමුත් ප්‍රියංකා චොප්රා කිසිම දවසක ටෙලිනාට්‍යවල රංගපෑම බාරගත්තේ නැහැ. ඒ වගේම ඇය ඒ දවස්වල හොලිවුඩ් වලට ගිහිල්ලා ඉන්නේ. ඒක නිසා එක්තාට ඒ අවස්ථාව මඟහැරෙනවා ප්‍රියංකාව යොදාගෙන මේ නිර්මාණය කරන්න තිබිච්ච ආසාව. කොහොම නමුත් චිත්‍රපට නිර්මාණය කරනකොට ඇය බලාපොරොත්තු වෙනවා වැඩි මුදලක් ගෙවලා ප්‍රියංකා චොප්‍රාව නාගින් චරිතය සඳහා සම්බන්ධ කරගන්න. නමුත් මේ පිළිබඳව තවමත් ඔවුන් අතර ගිවිසුමක් ඇති වෙලා නැහැ. අපි බලාපොරොත්තු වෙමු ඉදිරියේදී අපිට නාගින් චිත්‍රපටය තුළින් ප්‍රියංකා චොප්‍රාව දැක බලා ගන්න හැකි වෙන්න කියලා. ඒ වගේම නාගින් පිළිබඳව ගොඩක් අය කතා කරනවා වගේම සිනමාව ඇතුළේ මේ දවස්වල නාගීන් චිත්‍රපට මාලාවක් නිර්මාණය වෙමින් පවතිනවා. ඉතින් මෙහි ප්‍රධාන චරිතය කරන්නේ ශ්‍රද්ධා කපූර්. ඉතින් මේක සහ එක්තා කරන චිත්‍රපටය අතර යම්කිසි සමානතාවයක් තියෙනවද කියලා යම් කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒ වගේම කරන් ජෝහර්ගේ ධර්මා ප්‍රොඩක්ෂන් ආයතනයත් මේ දවස්වල නාග්සිලා කියලා චිත්‍රපටයක් නිර්මාණය කරනවා. ඉතින් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ කාර්තික් ආර්යන් විසින්. ඉතින් කාර්තික් ආර්යන් මෙහි නාග රජ කෙනෙක්ගේ චරිතයක් තමයි රඟපාන්නේ. ඉතින් නාගීන් සහ නාග්සිලා කියන චිත්‍රපට පිළිබඳවත් මේ දවස්වල බොහෝ දෙනා කතා බහ කරනවා. ඉතින් මේවා අතරේ එක්තා කපූර්ගේ මේ නාගින් චිත්‍රපටය කොයිතරම් දුරට ප්‍රේක්ෂකයන් අතරට අරගෙන යන්න හැකියාවක් ලැබේද කියලා අපි බලාගෙන ඉමු. ඉදිරියටත් මේ පිළිබඳ තොරතුරු ඔයාලට අරන් එන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔන්න ඉතින් අදටත් අපි ඔයාලගේ ගෙදරින් සමුගන්න තමයි සූදානම් වෙන්නේ. ආරාධනා කරනවා හැම කෙනෙක්ටම අපේ YouTube නාලිකාව subscribe කරන්න කියලා. අපිත් එක්ක එකතු වෙච්ච හැම කෙනෙක්ටම සුබ දවසක්.